කුණාටු මැත්තේ සිටගන්නයි මට කීවේ ඔබ මා ශක්තියයි මගේ විශ්වාසය ඔබමයි කුණාටු මැත්තේ සිටගන්නයි මට කීවේ ඔබ මා ශක්තියයි මගේ විශ්වාසය ඔබමයි මා සමගින්ම සිටියේ මෙදිනත් මා ළඟින් මා සමගින්ම ආවේ මතු පැමිණෙන කාලෙදි ඔබයි අපේ පර්වතය ස්වාමිනේ මගේ දෙවියන් වහන්සේ ඒ ගුණාඩු බාධක මැදේ ඔබ වහන්සේ තුල සිට ගන්නයි ඔබ වහන්සේ අපට කිව්වේ ස්වාමිනේ ඔබ වහන්සේ වෙත ඉඳ ගන්න මනුෂ්‍යන ආශිර්වාද කරන දෙවියන් වහන්සේ හාලෙලූයා ඔබට විරුද්ධව කිසි දෙයක් මේ පොළොවේ නැගිටින්න යන්නේ නැහැ ඔබ ගුණාඩුව තුල ඔබ වහන්සේ සමග ඉඳ ගන්නවා නම් හාලෙලූයා රෝගීව සිටියදී ඔබ නැගිටින්නයි කීවේ යෙහෝවා රාෆා මගේ සුවයද ඔබම වේ රෝගීව සිටියදී ඔබ නැගිටින්නයි කීවේ යෙහෝවා රාෆා මගේ සුවයද ඔබම වේ කෙරුණු අතීතයේ මා සමගින්ම සිටියේ සමගින්ම ආවේ මතු පැමිණෙන කාලෙදී ඔබ සිටියේ මෙහි යමලා කුණාටුවේ ඔබමයි මගේ පර්වතේ නැගියේ සාතන්ගේ සපොඩි කලාව දෙවියන් වහන්සේ උන්වහන්සේ ඔබ තවත් රෝගයෙන් යන්නේ නැහැ ඔබ දෑදොස්සවන්න හාලෙලූයා ඔබ හිඟකමක නම් ඉන්නේ රෝගයක නම් ඉන්නේ ඔබ සුවය ලබන්න යනවා දෑදොස්සවන්න උන්වහන්සේට ඕ ස්වාමිනී සමගි
ඔබයි අපේ පර්වතය. ස්වාමිනී ඔබ නොමැති හෙට දවසක් අපිට නෑ ස්වාමිනී. අපි හැම කෙනෙක් අද මේ අභිමුඛත්වයෙන් ඔබ නිසායි. ස්වාමිනී මේ හැම කෙනෙක් ඔබ අභිමුඛත්වයෙන් ගෙනාවේ ඔබයි. ස්වාමිනී අද දවස දක්වා අපව ජීවත් කළේ ඔබයි. හැම රෝගීන් හැම දරුවෙක් අද උස්සන්න. ඔබ නැගිටලා දෙවිඳුන්ගේ පාමුල ඔබ ආශිර්වාද ලබන්න යනවා. ඔබට විරුද්ධව කිසිවක් නැගිටින්න යන්නේ නැහැ. සාතන් ගිස්ස පොඩි කරලා උන්වහන්සේ මරණය පරාජය කරලා නැගිටා. කුරුසයේදී උන්වහන්සේ කස්ස පාර ලැබලා ඇන්න පාර ලැබලා උන්වහන්සේ ඒ තුලින් ඔබට සුවය සමාදානය දුන්නා. එයාගේ විශ්වාස කරනවා නම් ඔබ මහත් දේ දකින්න යනවා. හලෙලූයා. රෝගීව සිටියදී ඔබ නැගිටින්නට කීවේ යෙහෝවා රාෆා. මගේ සුවයද ඔබම වේ. රෝගීව සිටියදී ඔබ නැගිටින්නට කීවේ යෙහෝවා රාෆා. මගේ සුවයද ඔබම වේ. යොදු අතීතයේ මා සමගින්ම ආවේ. මෙදිනත් මා ළඟින් මා සමගින්ම ආවේ. මතු පැමිණ